සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන අපට විවිධ පින්කම් සිද්ධ කරන්න හැකියාව තියෙනවා. විවිධාකාර පින්කම් සිද්ධ කරන්න අවස්ථාව තියෙනවා. ඔය පහුගිය කාලවල ලංකාවේ කටින චීවර පූජාවල් සිද්ධ කළා වගේම ලංකාවේ ඉඳලා සමහර අය ඉන්දියාවේ දඹදිව ගිහිල්ලා ඒ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාට වස් ආරාධනා කරලා දඹදිව බුද්ධගයාවේ ජේතවනාරාමේ ඒ වගේම බරණැස් නුවර කුසිනාරා නුවර ආදී විවිධ ස්ථානවල කටින පූජා මහා පින්කම් සිද්ධ කළා. අපිත් ඒවට බොහෝ අවස්ථාවලදී වැඩසටහන් වලට සම්බන්ධ වුණා. අපි පුංචි කාලේ හාමුදුරුවෝ දානගෙදරකදී ධර්ම දේශනා කරනකොට කියනවා අටපිරිකරක් ජීවිතේ පූජා කරලා තබා ගත යුතුමයි කියලා. අද වගේ නෙමෙයි ඉස්සර අටපිරිකරක් අරගෙන මිනිස්සුන්ට පූජා කරගන්න වත්කමක් නැහැ මිනිස්සු දුප්පත්. එහෙම කියලා හාමුදුරුවෝ කියනවා අඩුම තරමේ අටපිරිකර අට එකපාරට පූජා කරගන්න බැරි නම් අටම එකට පූජා කරගන්න බැරි නම් අඩුම තරමේ අට වතාවක දිවක් මේ පිරිකර අට මේකේ තියෙන ඕනේ උඩින්ම තියෙන පාත්‍රය ඊළඟට තනිපට සිවුර දෙපට සිවුර අඳන සිවුර පටිය තියෙනවා පෙරහන් කඩේ තියෙනවා ඉදිකට නූල් බෝල තියෙනවා මේ ආදී වශයෙන් දැලිපිය තියෙනවා මෙන්න මේ පිරිකර අට වතාවකදීවත් පූජා කරලා තබා ගන්න කියලා. හැබැයි අද අටපිරිකර කියන දේවල් බොහොම මේ සුලභ වෙලා තියෙනවා. මේ පුංචි දරුවෝ පවාට පිරිකර ඕන තරම් තමන්ගේ දෑත් වලින් පූජා කරලා තියෙනවා. ඔය අටපිරිකරවල අපේ මල්ලුල්ලේ මේධානන්ද ස්වාමීන් වහන්සේ පින්වාක්‍යය දේශනා කරනකොට උන්වහන්සේ ගාථාවක් දේශනා කළා කටිනට්ඨ පරික්කාරං මේ අටමහා කුසල්ලේ. මේ අටමහා කුසල් වලට අයිති පළවෙනිම ප්‍රධානම පින්කම තමයි කටින චීවර පූජාව. කටින චීවර මේ පූජාව තමයි අංක 1. දෙකට ගැනෙන්නේ මේ අටපිරිකර පූජාව. දැන් ඔයත් දැකලා ඇති දැන් අටපිරිකර කියන දේවල් අටපිරිකරත් දැන් ටිකක් එහාට මෙහාට වෙලා දැන් 12 පිරිකර කියන එකක් හදාගෙන තියෙනවා. 12 පිරිකර. ඒකේ පිරිකර 12 තව 4ක් වැඩිපුර දාලා ඒකට සෙරෙප්පු දානවා. මට ඒක අටපිරිකරක් හම්බුණා. අටපිරිකර උඩින් තමයි සෙරෙප්පු දෙක තියලා තියෙන්නේ. මම දන්නේ මේ හිතලා කරනවද කොහෙද මේවා විනාශ කරනවද කියලා. මම කියන්නේ එහෙම 12 පිරිකර කියලා જાතියක් නෑ අම්මා. 12 පිරිකර කියලා එකක් නෑ. ඔහොම ගියාම දැන් තව ඉස්සරහට යන 12 ඊළඟ 16 වෙයි 16 ඊළඟ අන්තිම 15 වෙලා ඔව් ඒ කියන්නේ එහෙම 12 පිරිකර කියලා එකක් හරි 16 පිරිකර හරි වුණනම් ඒක වෙනම පූජා කරගත්තම වරදක් නැහැ. අට පිරිකරම තමයි. ඒ අට පිරිකරේ ආයි 12 පිරිකර කියලා එකක් ඒකට සමහරු ටවල් එකක් දානවා බෙඩ් ෂීට් එකක් දානවා මොනවා හිතේ දේවල් දා මේ සමහර කඩකාරයෝ මේවා බිස්නස් කරගෙන විශ්වාස කරගෙන නිසා උපාසක අපි දායකයෙක් තුතින් දන්නේ මේක වට්ටිය දාලා ටිකක් උසට මහතට තියලා ගානක් තියලා ලොකුවට කිව්වහම හිතනවා හරියට හරි මෙන්න මේක තමයි පිළිකර කියලා මේක අරගෙන ඇවිල්ලා හාමුදුරන්ට ඔලුවට තියලා තියාගෙන පූජා කරනවා. ඒ නිසා නිතරම මේ මෙවැනි දේවල් කරනකොට දැන් මගුල් ගෙදර කරනවා ඇත්තට සාහරි තෝරනවා. එනුන් තෝරනවා. දැන් අපිට කිව්වොත් මේ මගුල් ගෙදරවලට එනුන් තෝරගන්නේ කියලා අපිට බෑනේ තේරෙන්නේ නැහැ තෝරන්න. හැබැයි අපි සිවුරු ගැන දන්නවා, අටපිරිකර ගැන දන්නවා, දානේ විතර චාරිත්‍ර අපි දන්නවා ඔයයන්ට වඩා. ඒ දැනුවත් කෙනෙකුගෙන් අසා විමසා සිද්ධ කිරීම ඉතාම හොඳයි. ඒ නිසා මෙවර මේ මහා කටින පූජා පින්කමට විශේෂඥ වෛද්‍ය සමින්ද ජයසේකර මැතිතුමා විශේෂඥ වෛද්‍ය ගංගා ජයසේකර මැතිණියගේ ප්‍රධාන දායකත්වයේ ඇතුව අම්මලා සහෝදර සහෝදරියෝ මේ මං හිතන දෙපැත්තේ පුතාලා දෙන්නනේ පුතාලා දෙන්නත් හරි හොඳයි ડોක්ටර් හොඳට ඇක්ටිව් නිකන් මම හිතුවේ නිකන් මුලින් හිතපු හැටි පුතා මේ පොඩි පුතාගේ ඇඟේ හැටියට මියා වැඩ කරන්න නැහැ නේද ලොකු පුතාට තෝරා පොඩි පුතා හරිම ක්‍රියාශීලී හරිම හොඳයි අමුතුරු ගාවට ඇවිල්ලා දාහනේ බෙදනවා ආරෝපේ වැඩ කරනවා එහෙම තමයි පුතේ හැදෙන්න ඕනේ එහෙම තමයි ડોක්ටර්ලා දරුවෝ හදාගන්න ඕනේ. නිකන් මහා මේ මැටි ගොඩ වලගේ හදන්න හොඳ නැහැ. ගොජබ්බේ වගේ හදන්න හොඳ නැහැ. දරුවෝ ක්‍රියාශීලීව තැනට ගැළපෙන විදිහට දුවල පැනලා වැඩ කරන්න පුළුවන් විදිහට පුංචි කාලේ ඉඳලා හදාගන්න ඕනේ. ඒක ඔයත්තන්නමයි වාසිය කවදා.
ඔය ඇත්තම මේක කවදා හරි බැරි වෙච්ච වෙලාවකදී මේ දරුවෝ තමයි වට්ටක් කරන්නේ. හැබැයි මේ මොකක් කරන්නේ නැතුව නිකන් ඔහෙ නිකම මේ වගේ හදලා හැදුවොත් එහෙම ඔය ඇත්තන්ට එදාට පසුතැවිලි වෙන්න වෙනවා මේ අහදාගත්තු ළමයි මෙලෝ රහත් නැහැ කියලා කිසි දෙයක් කරගන්න බැහැ. ඒ නිසා දොස්තර මහත්තයා සුශීලා රාමනායක හරු මතක් කළානේ දහම් අධ්‍යාපනය ලබාගෙන පන්සලේ ආభాෂය තු දහම් පාසලේ ආభాෂය තු ළමා වී ඉඳලා හැදිච්ච කෙනෙක්. මේ ඉන්නේ අපේ මේ දොස්තර නෝනගේ අම්මා මම හිතන්නේ වගල්ගා මැතිණියගේ මෑණියෝ ඉන්නේ අපේ මේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නවා කියලා කිව්වා සුනීත්‍රා කල්යාණි මහත්මිය. ඉතින් එතුමියත් මගේ ශ්‍රාවකයා. මට ඇවිල්ලා මම කියපු බණ ගැනත් මට කිව්වා මෙහා දුරු මෙන්න මේ බණ කියනකොට කිව්වයි. අපි හරි ආසයි ආඳුරාගේ බණ අහන්න ටීවී එකේ රේඩියෝ එකේ. ඉතින් බොහොම සතුටුයි. ඉතින් මම ඔයත් අපිට හමු වීම පිළිබඳව මේ පොඩි වෙලාවකට ලොකුට වෙලාව ගන්න එපා වෙලාවක් ප්‍රමාණ වෙලා තියෙන සහ ඔයත් දැන් සති ගානක් තිස්සේ නිදි වරලා වෙහෙස වෙලා මහන්සි වෙලා මේවා සැලසුම් හදලා සල්ලි තිබුණට බෑ. මේ පාර ගිය අවුරුද්දේ වගේම මහා පෙරහැරවල් කරලා කටින පින්කම් කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි ડોક્ટર කටිනය කියලා කියන්නේ අලියන එකම නෙමෙයි. කටිනය කියලා කියන්නේ පෙරහැරේ අලි ආපු ගානට මේ කටිනානිසංස ලැබෙන්නේ. කටින පෙරහැරේ නැටුම් කණ්ඩායම් ආපු ගානට නෙමෙයි කටිනානිසංස ලැබෙන්නේ. අර චීවරය ඔය දැන් පූජා කර චීවරය ඒ චීවරය අර නායකවරු මතක් කළ මේ චීවරය සාමාන්‍යයෙන් මතක ඇති දැන් කටින චීවරය අල්ලගෙන පූජා කරන්න ඉස්සෙල්ලා අර වස්සන මාසික චීවර පූජා කරන්නේ ડોක්ටර්ත් එකක් පූජා කරන්නේ කටින චීවරය පූජා කරන්න ඉස්සෙල්ලා වස්සන මාසික චීවර පූජා කරන්නේ ඒම අයිති වෙන්නේ අර වෙනම ස්වාමින් වහන්සේලාට කියන්නේ පන්සලේ වැඩ සිටිය හාමුදුරුවන්ට වෙනම පූජා කරනවා. දැන් සමහර හාමුදුරුවෝ ටිකක් මෙරුම් කලර් වගේ සිවුරක් පොරවනවා. මේ අපි හාමුදුරුවෝ යෙලෝ කලර්. කහ පාට වගේ, තැපිලි පාට වගේ සිවුරු වඳින හාමුදුරුවෝ ඉන්නවා. ඒන හාමුදුරුවන්ගේ අරුචිය තේරුම් අරගෙන හාමුදුරුවන්ට මොන පාට සිවුරක් තෝරන. පුංචි හාමුදුරුවනම කියනවනම් උන්වහන්සේට මේ අපි අඳින සිවුරක් අඳින්න බෑ. උන්වහන්සේට පුංචි සිවුරක් හදා ගන්න ඕන, මහ ගන්න ඕන මින් මාර්ගය. සමහර හාමුදුරුවෝ හිටිය ටිකක් උසමහත් හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගෙන් මිම්ම අරගෙන තමයි මම සිවුරු මහා ගන්නවා. දැන් මමත් ඉස්සර සාමාන්‍ය මේ සිවුරට වඩා මමත් මේ මහලබේ සිවුරු කඩයක් තියෙනවා. ඒකෙන් මහල තමයි අදින්නේ. මොකද මම මීට වඩා ඉස්සර ටිකක් මහතයි. දැන් ටිකක් කෙට්ටු වෙලා ඉන්නේ. අපේ කිලෝ 15ක් විතර අඩුලා. මේ ડોක්ටර් අතුරුගන්න ලැබීමක් හොඳයි. ඉතින් වෛද්‍යවරු දෙන්නේ අසනීපක් තියෙනවා. ඒ නිසා මමත් ඉස්සර එහෙම මහල තමයි යන්නේ. අපේ ප්‍රමාණයට. හැබැයි කටින චීවරය එහෙම මිම්ම අරගෙන මහන්නේ ඒක තමයි විශේෂත්වය. මේ කටින චීවර හදනකොට කිසිම හාමුදුරු කෙනෙක් විමලසාර හාමුදුරන්ගේ මිම්මට මහන්නේ. තාම ඔයත් දන්නේ නැහැ මේ කටින චීවරේ කාටදයි කියලා. තාම පැවරුනේ නැහැ. ඒක හාමුදුරුවෝ එකතු වෙලා තමයි ඒ කටයුත්ත කරන්නේ. හාමුදුරුවෝ හතරනමක් උපසම්පද හාමුදුරුවෝ හතරනමක් කොයිට වැඩි ප්‍රමාණයක් කියලා විනය වාක්‍යය තියෙනවා. ඒ විනය කර්ම කරලා විමලසාර හාමුදුරුවන්ටද නැත්නම් මේ පන්සලේ ඉන්න වෙන අපි හාමුදුරුවෝ වැඩ ඉන්නවනම් වේදානන්ද හාමුදුරුවන්ටද හාමුදුරුවෝ අවසානයේ තීරණය කළා පූජා කරලා තමයි මෙන්න ඒ වාක්‍යයේ තියෙන නම කියන්න ඕන වේදානන්ද කියලා නමද විමලසාර කියන නමද කියලා නම කියලා පූජා කරගන්න. ඒක තව සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ කටිනේ තියෙන විශේෂත්වයේ මිම්ම අරගෙන ප්‍රමාණය අරගෙන නෙමෙයි පොදුවේ පූජා කරන වස්ත්‍රයක්. ලෝකේ ඕනතරම් වටින ඇඳුම් තියෙනවා. ඩයනා බැරිලා. මේ ඩයනා ඇඳපු ඇඳුම් කෝටි ගණන් වලට සේල් වුණා. මයිකල් ජැක්සන් ඇඳපු ඇඳුම් අරෝ මේවා ඒවට විශාල වටිනාකමක් මිලක් එකතු කළ මිනිහා මැරිලා ඒ මිනිස්යාගේ ඇඳුම් වල. සිවුරක් ඉතර වෙන වැඩි වුණොත් 3000ක් වේදන් කරන්න මේ සිවුරක් හදාගන්න. හැබැයි ලෝකේ මිලෙන් අඩු වුණාට මෙවැනි වන්දනීය පූජනීය වස්තුවක් ඇඳුමක් මේ ලෝකෙ කොහෙවත් නැත. මේ ලෝකෙ කිසිම වස්ත්‍රයකට මේ තරම් වටිනකමක් දෙන්නේ කිසිම ආගමක උනත්. ඒ නිසා සිරස මත තියාගෙන හේවිසනාද කරගෙන මුතු කුඩ අල්ලගෙන පාපට එලාගෙන ඊටාම කරු සරුවැතුව තමයි මේ ජීවරේ වඩම්මගෙන විල පූජා කළේ. ඒ නිසා අපේ දොස්තර මහත්මයා දොස්තර නෝනත් බොහොම සන්තෝෂ වෙන පුතාලා මේ වගේ පොඩි වයසේ දරුවන්ගේ අනාගතය තියෙනවා. ඒව ඔක්කොම අමතක කරලා අද කරගන්න තියෙන දේවල් අද කරගන්න ඕනේ.
මේ කාලේ තාමත්ම වාසනාවන්ත කාලයක්. හාමුදුරුවෝ අපවත් වෙනවා කොරෝනා නිසා. පහුගිය දවස්වල කොරෝනා වෛද්‍ය ලෙඩුන්ට ගොඩාක් උදව් කරපු වෛද්‍යවරු පවා මිය ගියා. මම දැක්ක පත්තරේම තියෙන ඔය කුරුණෑගල පැත්තේ ඒ වෛද්‍යවරේ මේ වෛද්‍යවරු කීප පොළක්ම අභාවයට පතුරු. කොච්චර වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් මේ වසංගතය අසල අපි අසරණයි සියලු දෙනා. ලෝකෙ මහා ධනවතුන් සල්ලි තිබුණාට මම කියන්නේ සල්ලි ඉන්ජෙක්ෂන් දෙකක් තුනක් නෙමෙයි ඕන 100ක් විතර උනක් ගහගන්න පුළුවන් සල්ලිකාරයෝ හිටියා මැරුණා. ඕලන්තේ හිටිය මහා ධනපති මේ ධනපතියා තමන්ගේ දුවට ජෙට් එකකුත් තරම් දුන්නා. දුවට කොච්චර ආදරේ. දුවට ජෙට් එකකුත් තරම් දීලා ගුවන් පතේකුත් හදලා දුන්න ඉඩම් අරගෙන දුවට ලෝකේ ඕනම තරක ඒ යන්න තියෙන නීති අනුකූල අවසරේ යන්න. එච්චර තාත්තා දුවට ආදරේ. තාත්තා කොරෝනා හැදිලා අසාධ්‍ය වුණා. දුව තාත්තා කතා කරනවා තාත්තාගෙන් දුව අහනවා තාත්තේ මොනවද තාත්තට ඕන? මොනවද පුතේ මගෙන් මේ මොනවද තාත්තට මගෙන් කෙරෙන්න ඕන කියලා ඇහුවාම තාත්තා අමාරුවෙන් හුස්ම ගන්න අමාරුවෙන් තාත්තා කියනවා දුවේ මට මොනවද තිබා හුස්ම දෙන්න. මට හුස්ම දෙන්න ඔයා. මට හුස්ම විතරයි ඕන පුතේ හුස්ම ගන්න බෑ. ඒ මහා ධනපති තාත්තා මිය ගියා. මං කියන්නේ අපි මේ ඔක්කොම කරන්නේ මේ හුස්ම ගන්නකම් විතරයි. හුස්ම ගියපු ගමන් මේ සියල්ල අපට අතහරින්න වෙනවා. ඒ බව අපේ දොස්තර මහත්මයා සමින්ද මැතිණුන් සහ ගංගා මැතිණිය තේරුම් අරගෙන තරුණ කාලෙදීම මේ අම්මල තාත්තල ජීවතුන් අතර සිටියදීම ඒ අයටත් අද හරි සන්තෝෂයි. මේ දොස්තර මහත්මිය වෛද්‍යවරියක් වන එක ඉතාම අමාරු දෙයක්. ඒ අතරින් තව අවුරුදු මම හිතන්නේ 10ක් 12ක් ඉන්න ඕන විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න. ඒ සියලු සුදුසුකම් ලබාගෙන අද හොඳ මට්ටමක තමන්ගේ දුව පුතා ඉන්නෝ දැකලා මේ අම්මා තාත්තාත් අප්‍රමාණ සතුටු වෙනවා. ආපු හැමෝම කටිනයක් බාර ගන්න කවදා හරි කටිනයක් අතුරු ගන්න මමත් ඒක සඳහා අද ඉඳලම මහන්සි වෙනවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් මීට වඩා වේලාව ගන්න මම සන්තෝෂ වෙනවා අපේ මාගේ විමලසාර හාමුදුරුවෝ අපේ කඩුවෙල ආසනයේ විශාල සම්පතක් උන්වහන්සේ දැනුගත් තරුණ වී ස්වාමීන් වහන්සේ නමක් කඩුවෙල දකුණු ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කරු ලේකකාධිකාරී බත්තරමුල්ල ශ්‍රී සුබෝධ ජාතික පාසලේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති මාගේ විමලසාර ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපේ කඩුවෙල එක්සත් භික්ෂු බල මණ්ඩලයේ භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ තරුතරු ගණනාවක් උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒවා කරන ගමන්ම පන්සලේ කටයුතු තාම්පර සිද්ධ කරනවා වගේ මට මතකයි මේ විහාරස්ථානයේ ඉස්සර අරාජික වෙච්ච තරම් වැඩි දිනු නැහැ. උණසිරි හාමුදුරුවෝ උන්වහන්සේට මේක පවරලා දුන්නා. ලියලා වෙන් කරලා දුන්නා. ඊට පස්සේ විමලසාර හාමුදුරුවෝ හොඳට පන්සල හැදුවා. මේ මොනවත් තිබුණේ නැහැ. මේක නිකන් හරක් හිටියේ. මේ වල ඉස්සර මම හරක් ළඟින් ඉන්නේ මේ ඊට කඩ තියෙනවා නිකන්. තරකොල කාලා මේ හරක් ළඟලා හිටපු තන විමලසාර හාමුදුරුවෝ ඉතාලම දක්ෂ වුණා. හොඳ දායක පිරිසුත් ඉන්න උන්වහන්සේ හදාගත්තු. ඉතින් උන්වහන්සේ මට ඊයේ කතා කරලා කිව්වා අද පුළුවන් නම් වඩින්නේ කියලා. අද උදේ මට වැඩක් තිබුණේ නැහැ. මම කිව්වා අනිවාර්යයෙන් වෙනවයි කියලා. මම දැන් ගොඩාක් සතුටු වෙනවා. මට අද උදේ මේ දානෙට අපේ විශේෂඥ වෛද්‍යතුමාගේ නෝන මහත්මියගේ දානෙට එන්න ලැබීම ගැන මම බොහෝ සතුටු වෙන ගමන් උන්වහන්සේට කෘතඥතා පූර්වකව මම ඒ කාරණාවෙන් පින් දෙන ගමන් මේ පින්කම සිද්ධ කර ප්‍රධාන දායකත්වයේ ඉසුළු සීතා ජයසේකර මෑණියෝ සුනිත්‍රා කල්යාණි මෑණියෝ විශේෂඥ වෛද්‍ය සමිඳ ජයසේකර මැතිණු විශේෂඥ වෛද්‍ය ගංගා ජයසේකර මහත්මිය සහ නයෝමි ජයසේකර ගුරුතුමිය ප්‍රධාන කොටගත් පුතාගේ නම මොකක්ද පුතා? නිශාන් ජයසේකර පුතු නදුන් ජයසේකර පුතු. මේ නම් දෙක කිව්වේ නැත්නම් අඩුවක්. ඒගොල්ලෝ හරියට මහන්සි වුණා. බොහෝම හොඳයි. ඒ ගැන සතුටු වෙමි. සහ සතර පෙරේ සියලු දායක කාරණාදී ඔක්කොම සම්මාදම් වෙලා හැම කෙනෙක් වට පිළිකර සිසු පිළිකර වස්සාවාසික සිවුරු මේ දාන මාන හැම දෙයක්ම විශාල වශයෙන් හදලා බෙදලා තිබුණා. ස්වාමීන් වහන්සේලා ප්‍රණීත උදාන වැළඳුවා. මේ කටිනානිසංස දෙවියන්ට අනුමෝදන් වේවා. දේව ආරක්ෂාව ඇතර ලැබෙන චිත්ත පීඩා කායික පීඩා දුරු වෙලා ලෙඩ දුක් බාධක නැතුව යහතින් දුකින් කල් ගෙවන්න සියලු ශක්තිය ලැබේවා. දෙවියන්ටත් නිවන් අවබෝධ වේවා. ඒ වගේම අභාවයටපත් වූ විශේෂයෙන් පිටිවන සමිද්ධිකර නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කුමාරිකම ගුණසිරි අපේ සහෝදර ස්වාමින් වහන්සේ රුක්මලේ නායක හාමුදුරුවෝ ඇතුළු සියලු යතිවරයන් වහන්සේලාට
බර්ටි ජයසේකර මහත්මයා VP ඥානතිලක ගුණතිලක මහත්මයා රොසලින් නෝනා මහත්මිය සීමන් ජයසේකර මහත්මයාගේ ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් පින්වත් ඔබ නමින් මිය ගිය ඥාතීන්ටත් යුද්ධයේදී මියගිය වීර වික්‍රම රණවිරුවන්ටත් මේ පින්වත් වේවා ඒ අතන්ටත් නිවන් ලැබේවායි සාදු කියන අවුරුදු 100ක් සම්පූර්ණ කරන කරෝලිස් මහත්මයා අවුරුදු 100ක් සියවසක් සම්පූර්ණ කරන එතුමාටත් මේ කටිනානිසංස අනුමෝදන් වෙලා තව බොහෝ කාලයක් නිදුකින් යහතින් වෙන වෙන්න ආශිර්වාද වේවා කියලා අපි සාදු කියලා සෙත් පතමු. ඉතින් කටින පින්කම සිද්ධ කරපු අපේ සමින්ද ජයසේකර විශේෂඥ වෛද්‍යතුමා ඒ වගේම ගංගා ජයසේකර මැතිණිය ඇතුළු කොටගත් සෑම සියලු දෙනාටම වචනයකින් හරි දැකලා බලලා උදව් කරලා සහයෝගය පළ කරමු. හැම දිනාටම මේ කටිනානිසංස අනුමෝදන් වේවා.